අයිබෝන් අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ බහුලව දකින්න ලැබෙන සහ ජීවිතයට පවා අවදානමක් වෙන්න පුළුවන් රෝගයක් ගැනයි. ඒ තමයි ඩෙංගු රෝගය. උදේශ්, ඩෙංගු කියන්නේ කොහොම හැදෙන රෝගයක්ද? ඒ වගේම මේ වෛරසයේ වර්ග කිහිපයක් තියෙනවා නේද? ඔව් ආන්‍යා. ඩෙංගු කියන්නේ වෛරසයක් නිසා ඇතිවන රෝගයක්. මේ වෛරසයේ ප්‍රභේද 4ක් තියෙනවා. ඩෙන් 1, ඩෙන් 2, ඩෙන් 3 සහ ඩෙන් 4. මේ වෛරසය අපේ ශරීරයට ඇතුළු වෙන්නේ කොහොමද? මෙම වෛරසය අපේ ශරීරයට ඇතුළු වෙන්නේ ඊඩිස් කියන මදුරුවන් දෂ්ට කිරීමෙන්. විශේෂයෙන් ඊඩිස් ඊජිප්ටි සහ ඊඩිස් ඇල්බපික්ටස් කියන මදුරු වර්ග තමයි ඩෙංගු පතුරවන්නේ. The most important thing is ඩෙංගු රෝගියෙකු අල්ලලා ඉඳීමෙන්, කතා කිරීමෙන් හෝ එකට කෑමෙන් රෝගය බෝ වෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට ඩෙංගු හැදිලා කියලා හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාද? ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ අධික උණ, දරුණු හිසරදය, ඇස් යට වේදනාව, සිරුරේ වේදනාව, සන්ධි වේදනාව, ඔක්කාරය, වමනය සහ සමේ රතු ලපයි. ඔබට දින 2කට වඩා උණ පවතිනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමු වී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් එහෙමත් නැත්නම් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරගන්න. ඩෙංගු රෝගය කියලා සැක කරනවා නම් නිවසේදී අපි අනුගමනය කරන්න ඕන විශේෂ උපදෙස් මොනවාද? ඩෙංගු කියලා සැකනම් නිවසේදී කරන්න ඕන වැදගත්ම දේ තමයි පූර්ණ විවේකය. ශරීරයේ වෙහෙසෙන වැඩ කරන්න එපා. දියර වර්ග හොඳට බොන්න. ORS, ජීවනී, තැඹිලි, කැඳ, වතුර සහ පළතුරු යුෂ වගේ දේවල් නිතර බොන්න. මුත්‍රා පිටවීම මැනල සටහන් කරගන්න. නමුත් රතු හෝ දුඹුරු පාට දේවල් බොන්න එපා. ඔබේ වමනය මුත්‍රා හෝ මල පහවල ලේ තිබේදයි හඳුනා ගැනීමට අපහසු විය හැකිය. උදේශ්, රෝගියෙක් නිවසේ විවේක ගන්නකොට දියර වර්ග ලබා දීම සහ මුත්‍රා පිටවීම ගැන අපි කොහොමද හරියටම අවධානයෙන් ඉන්න ඕන? ඔබ නිවසේදී දියර වර්ග ගන්නවා නම් පැයකට වරක් ඕනෑම දියර වර්ගයකින් මිලිලීටර් 100ක් පමණ බොන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම පැය 2කට වරක් මුත්‍රා පිටවන ප්‍රමාණය මැනලා බලන්න. දිගටම අවස්ථා දෙකකදී මුත්‍රා පිටවන ප්‍රමාණය මිලිලීටර් 50කට වඩා අඩු නම් කිසිසේත්ම ප්‍රමාද වෙන්න එපා. වහාම රෝහලකට යන්න. උණ අඩු කරගන්න නිවසේදී පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ මොනවාද? උණට ගන්න ආරක්ෂිතම ඖෂධය තමයි පැරසිටමෝල්. හැබැයි ඇස්ප්‍රින්, අයිබියුප්‍රොෆෙන් සහ ඩයික්ලොෆෙනැක් වගේ වේදනානාශක ගන්න එපා. ඒවායින් රුධිරය වහනය වීමේ අවදානම වැඩි කරන්න පුළුවන්. ඩෙංගු වලට විශේෂිත ප්‍රතිකාරයක් නැහැ. වෛද්‍යවරුන් කරන්නේ සංකූලතා වළක්වා ගන්න එකයි. අපි වහාම රෝහලකට යා යුතු බව පෙන්වන භයානක රෝග ලක්ෂණ මොනවාද? හැබැයි භයානක ලක්ෂණ තියෙනවා. මේ ලක්ෂණ තිබුණොත් වහාම රෝහලකට යන්න ඕන. නොනවත්වා වමනය යනවා නම්, දැඩි බඩේ වේදනාව තියෙනවා නම්, නාසයෙන් විදුරු මස් වලින් හෝ මුත්‍රා සමග ලේ පිට වෙනවා නම්, ඒ වගේම අධික නිදිමත ගතියක් හෝ නොසන්සුන් බවක් තියෙනවා නම්, පැය 6කට වඩා මුත්‍රා පිට වෙන්නේ නැත්තම්. මෙම තත්ත්වයේදී රුධිර පීඩනය අඩු වෙලා කම්පන තත්ත්වයකට යන්න පුළුවන්. ඒ නිසා ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍යයි. මේවා දරුණු ඩෙංගු හෝ ඩෙංගු රක්තපාත තත්ත්වයේ ලක්ෂණ වෙන්න පුළුවන්. කෙනෙකුට ඩෙංගු එකපාරක් හැදුනට පස්සේ නැවතත් හැදෙන්න පුළුවන්ද? තවත් වැදගත් දෙයක් තමයි ඩෙංගු එකපාරක් හැදුනා කියලා නැවත හැදෙන්නේ නැහැ කියන එක වැරදි. ඩෙංගු වෛරසයේ ප්‍රභේද 4ක් තියෙන නිසා එක ප්‍රභේදයකින් සුව වුණත් අනෙක් ප්‍රභේදවලින් නැවත රෝගය හැදෙන්න පුළුවන්. ඇත්තටම දෙවෙනි වතාවේ ඩෙංගු ආසාදනය වීම සමහර විට වඩාත් භයානක වෙන්න පුළුවන්. ඒ නිසා කලින් ඩෙංගු හැදුණු අය මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන එක ඉතාම වැදගත්. එහෙනම් මේ භයානක රෝගයෙන් අපිව සහ අපේ පවුලේ අයව ආරක්ෂා කරගන්න අපි මොනවද කරන්න ඕන? ටය, පොල් කටු, මල් පෝච්චි, යෝගට් කෝප්ප, වැහිපීලි සහ ජලය එකතු වෙන ඕනෑම තැනක් සතියකට වරක්වත් පිරිසිදු කරන්න. මදුරු දැල් භාවිතා කිරීමෙන් සියතු දේහය ආවරණය වන පරිදි ඇඳුම් අඳින්න. මතක තබා ගන්න. ඩෙංගු පාලනය කළ හැක්කේ අපගේ සාමූහික ප්‍රයත්නය තුළින් පමණි. ඔබට තවත් අමතර විස්තර අවශ්‍ය නම් හෝ මේ ගැන මොනවා හරි ප්‍රශ්න තිබෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ හැම එකකටම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඉතාමත් වටිනවා. අනිවාර්යයෙන්ම. ඔබ සැමට නිරෝගිමත් සෞඛ්‍යයක් ප්‍රාර්ථනා කරනවා. මම නර්ස් උදේශ්. ස්තුතියි.